සුවපත්මක් වේවා සියලුම දෙනාට. අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ e-commerce application එකේ 23 වෙනි වීඩියෝ සමග. මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ single product view එකේ processing part එක කොහොමද කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මම මෙතන add කරලා තියෙනවා products ටික. එතකොට අපි මෙතනින් mobile phones නම් අපි මෙතනින් on එකක buy button එක click කරගොමන් අපි යනවා product single product view එකට. මම අද ඔයගලන්ට පෙන්නන්නේ මම මේ iPhone 15 Pro Max එක buy now click කරාට පස්සේ අපි යනවා single product එකට. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. click කරාට පස්සේ මම මෙතනට ආවා. ඊගාට අපිට පුළුවන් කැමති ෆොටෝ එකක් මෙතනින් select කරන්න. ඊගාට මෙතනින් add කරලා තියෙනවා මම home කියලා. එතකොට අපිට single product view එකේ නම් අපිට ඕන home එකට යන්න පුළුවන්. ආයි home එකේ නම් අපිට ඕන එකක buy now button එකක් click කරලා මගේ අනිත් category එකේ buy now button එක click කරාම අපි single product view page එකට එනවා. ඊගාට අපි බලමු මම මෙතන add කරලා තියෙනවා single product view කියලා අපේ page එකේ title එක add කරලා තියෙනවා. ඊගාට මම මෙතන product එකේ title එකත් add කරලා තියෙනවා. ඊගාට මම මෙතන buttons add කරලා තියෙනවා ඔයගලන්ට පේනවා. ඊගාට මම මෙතන add කරලා තියෙනවා quantity එක. quantity එක add කරද්දී මම මෙතනින් අපිට ඕන විදිහට add කරන්න පුළුවන් quantity එක. ඊගාට මම මෙතනින් add කරලා තියෙනවා star marks add කරලා තියෙනවා. ඊගාට මම මෙතනින් add කරලා තියෙනවා seller ගේ name එක මෙතන add කරලා තියෙනවා. ඊගාට මම මෙතන sold කියලා items ටිකත් මෙතන add කරලා තියෙනවා ඔයගලන්ට පේනවා. ඊගාට මෙතන product එකේ product details වලට brand එක model එක description එක add වෙන විදිහටම හදලා තියෙනවා මෙතනින්. අපි බලමු මේකේ processing part එක මම කොහොමද coding කරලා තියෙන්නේ කියලා. මේ තමයි මම coding කරලා තියෙන coding part එක. ඔයගොල්ලෝ දැක්කම home page එකේ ඉඳන් category එකක් click කරාම අපිව single product view එකට අරන් යනවා. ඒ මම click කරේ buy now button එක. අපි බලමු buy now button එක කොහොමද coding part එක කරලා තියෙන්නේ කියලා. මම මෙතනින් යනවා මගේ home page එකට. home.php කියලා ෆයිල් එකට මම ගියාට පස්සේ මේ තමයි buy now button එකට අදාළ coding part එක. මම මෙතන button එක දාලා herf එකක් ඇතුළේ මම දාලා තියෙනවා php script එකක් දාලා echo කරලා තියෙනවා single product view.php කියන එකට. ඒ කියන්නේ මගේ design එක හදාගෙන තියෙන single product view.php ෆයිල් එක. ඒ කියන්නේ echo කරලා තියෙනවා මේකට buy now button එක click කරාට පස්සේ අපිව යන්න කියනවා single product view.php ෆයිල් එකට. එතකොට තමයි අපිව single product view page එකට යන්නේ. මේ තමයි එකට coding කරලා තියෙන coding part එක. මේ තමයි මගේ single product view.php ෆයිල් එක. මේ තමයි single product view.php ෆයිල් එක. මම මෙතන code කරලා තියෙන php script එකක් ඇතුලේ. මම මේක include කරලා තියෙනවා connection.php කියලා. ඒ කියන්නේ මගේ database එකට අදාළ මේ තමයි single product view.php ෆයිල් එක. මම මේක code කරලා තියෙන php script එකක් ඇතුලේ. මෙතන මම include කරලා තියෙනවා connection.php කියලා. මේ connection.php කියන්නේ මගේ database එකට අදාළව මම හදලා තියෙන ෆයිල් එක තමයි connection.php කියන්නේ. මම මෙතන if condition එකක් දාලා ESET $get method එකකින් id කියලා මම මෙතන දාලා තියෙනවා. ඊගාට මම මෙතන දාලා තියෙනවා $PID කියලා. මම එතනින් short කරලා තමයි දාලා තියෙන්නේ product id කියන එක. product id එකෙන් මම $get method එක දාලා id එක අල්ලගෙන තියෙනවා. ඒතකොට ඔයගලන්ට මෙතන තියෙනවා product එකට $product rx එක database එක search වෙන්න කියලා මම දාලා තියෙනවා product id එක price එක quantity එක description එක title එක ඊගාට delivery fee ඒ ටික ඔක්කොම add වෙන්න කියලා මෙතන දාලා තියෙනවා.
ඊගාට මම මෙතන දාලා තියෙනවා inner join දාලා තියෙනවා. මම මෙතන දාලා තියෙනවා PHP script එකක්. මේ PHP script එකට අදාළව මම දාලා තියෙන්නේ image එක loading part එක තමයි මම මෙතන coding කරලා තියෙන්නේ. මම මෙතන දාලා තියෙනවා $sign image rs කියලා. මම මෙතන දාලා තියෙනවා $product id කියලා. අපි input කරපු product එකට අදාළ id එක බාන්න කරලා තමයි මම මෙතනින් දාලා තියෙන්නේ. ඒකට අදාළ image එක මම දාන්න කියලා තියෙනවා product image කියන table එකට අදාළව තමයි මම මෙතන දාලා තින්නේ. මම මේක දාලා තියෙන search එකක් ඇතුළේ තමයි. database search කරන්න කියලා තියෙනවා. product image කියන table එකේ product id එක තමයි බලන්න කියලා තියෙන්නේ මෙතන. මම මෙතන දාලා තියෙනවා $sign image rs නම් rows කියලා. ඒ කියන්නේ image එකට අදාළ rows ටික බලන්න කියලා තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඊට මම මෙතන දාලා තියෙනවා image array කියලා දාලා තියෙනවා මෙතන. මම මෙතනින් if condition එකක් දාලා තියෙනවා $image නම් කියලා දාලා තියෙන මෙතනින්. ඊගාට මම මෙතනින් for loop එකක් දාලා තියෙනවා. මේ for loop එකේදී මෙතන if condition එකක් දාලා තියෙනවා $image නම් කියලා බිඳුවට අසමානද කියලා බලලා තියෙනවා. බිඳුවට අසමාන නම් මෙතන for loop එක දාලා තියෙනවා. මේ for loop එකෙන් image අදාළ page සොක් කරලා $image data වලට මම assign කරලා තියෙනවා. $image assign කරලා තියෙන code එක මේ code එක තමයි කියලා දාලා තියෙනවා. මම මෙතන function එකක් තමයි දාලා තියෙන්නේ. මේක echo කරලා $sign x එකට execute වෙනවා. අපි බලමු මම මේ කොහොමද JavaScript එක code කරන් තියෙන්නේ කියලා. මේ තමයි load image එකට අදාළ JavaScript එක code කරලා කියන තැන මම බලන්න ගියා function එකක් දාලා load image id කියලා මෙතන දාලා තියෙනවා. ඊගාට මම මෙතන දාලා තියෙනවා var එකක් ඇතුළත තමයි මම මේ code කරලා තියෙන්නේ. මම මෙතනට දාලා තියෙනවා මගේ product image එකත් එක්ක id එක දාලා තියෙනවා. ඊගාට main image කියලා මම දාලා තියෙනවා. ඊගාට main image එකේ style එක විදිහට මම background image කියලා දාලා URL එක දාලා තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් මේ කොහොමද ඇඩ් කරලා තියෙන්නේ කියලා. අපේ ඩිසයින් එකට ගියොත් මම ඔයගලන්ට පෙන්නන්නම්. මේක තමයි මම කෝඩ් කරලා තිබ්බේ. මෙහෙම තමයි අපේ ඉමේජස් ටික මාරු වෙන්නේ. ඊකට ඔයගොල්ලෝ දැක්කා අපි සිංගල් ප්‍රොඩක්ට් view එකට ගිය ගමන් මම දාලා තිබ්බ හෝම් පේජ් එකට එන්න පුළුවන් විදියට. මේ තමයි ඒකට දාලා කෝඩින් පාර්ට් එක කරලා තියෙන විදිය. මම මෙතන හර්ෆ් එකක් දාලා තියෙනවා home.php කියලා. ඒ කියන්නේ අපේ home.php එකට යන්න කියලා මම මෙතන දාලා තියෙන්නේ. මම මෙතන ටයිටල් එක විදිහට මම දාලා තියෙනවා. මම මෙතන PHP script එකක් ඇතුළේ එකෝ කරලා තියෙනවා product data title කියන එක මම මෙතන දාලා තියෙනවා. මම මෙතන price එකට අදාළ coding part එක කරලා තියෙනවා. මේ තමයි price එකට අදාළ coding part එක. මෙතන $product data කියන එකේ price එක කරලා තියෙනවා. ඊගාට මම මෙතනින් price එක 100ද කියලා බලලා search කරලා admin price වලට assign කරලා තියෙනවා. ඊගාට මම admin price එක new price එක reduce කරලා new price එක හදාගෙන තියෙනවා. ඊගා new price එකෙන් price එක අඩු කරලා difference එක හදාගෙන තියෙනවා. ඊගාට මම මෙතනින් echo කරලා තියෙනවා PHP script එකක් ඇතුලේ price එක මෙතන මම coding part එක කරලා තියෙනවා. ඊගාට මම මෙතන new price එකත් PHP script එකක් ඇතුලේ echo කරලා දාලා තියෙනවා. ඊගාට මම මෙතන මගේ difference එකත් මම මෙතන PHP script එකක් ඇතුලේ echo කරලා දාලා තියෙනවා. product එකට අදාළ quantity එකත් මම මෙතන PHP script එකක් ඇතුලේ echo කරලා තියෙනවා product data quantity කියලා. ඊකට මම මෙතන දාලා තියෙනවා PHP script එකක් ඇතුලේ $seller rs data base search කරන්න කියලා තියෙනවා user table එකේ email එක. ඊගාට මම product data එකේ user email එක මම මෙතනින් search කරන්න කියලා දාලා තියෙනවා. ඊගාට මම මෙතනින් දාලා තියෙනවා PHP script එකක් ඇතුලේ echo කරලා තියෙනවා seller data f name එක. මේ තමයි මම quantity එක coding කරලා තියෙන coding part එක.
මෙතන මම දාලා තියෙනවා PHP script එකක් ඇතුලේ echo කරලා තියෙනවා product data එක quantity වලට. ඊගාට මම මෙතනින් on key up එකක් දාලා තියෙනවා. value එක check කරලා තියෙනවා quantity input එකේ. මම ඊගාට මේකේ PHP script එකක් දාලා මම ඒකත් echo කරලා තියෙනවා product data එකේ quantity එකට. ඊගාට මම මෙතන දාලා තියෙනවා on click එකේ up බටන් එකට අදාළව මම මෙතනින් කෝඩින් කරලා තියෙනවා. ඊගොට මම මෙතනින් down බටන් එකට අදාළව මම මෙතනින් කෝඩින් කරලා තියෙනවා. මේ තමයි මේ බටන් දෙකට අදාළ කෝඩින් පාර්ට් එක. අපි බලමු දැන් quantity එකට අදාළව මම JavaScript එක කෝඩින් කරලා තියෙනවා. quantity එකට අදාළ JavaScript code එක මම මෙතන function එකක් දාලා check value කියලා දාලා quantity කියලා දාලා තියෙනවා. මෙතනින් check කරලා තියෙනවා input එක variable එකේ value එක බිඳුවට හෝ බිඳුවට වඩා අඩුද කියලා check කරලා තියෙනවා. බිඳුව නම් බිඳුවට වඩා අඩුයි නම් මෙතන මම දාලා තියෙනවා quantity must be 1 or more කියලා. alert එකක් එන විදිහට තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඒ කියන්නේ බිඳුව හෝ බිඳුවට වඩා අඩුයි නම් මම මෙතනින් process එක දාලා තියෙන්නේ අපිට මුකුත් buy කරන්න බෑ කියලා. මෙතනින් මම else if එකක් දාලා තියෙනවා. if condition එක true වුණොත් input value එක විදියට අපිට පෙන්නනවා. ඊගාට මම මෙතනින් else if එකෙන් නැත්තම් value එක quantity එකට වඩා විශාලද කියලා බලනවා. ඒ කියන්නේ මෙතන input කරලා තියෙන value එක වැඩිද කියලා බලනවා. ඊගාට අපිට alert එකක් එනවා initialization quantity කියලා. categories වලට අදාළ coding part එක මම මේක දාලා තියෙන PHP script එකක් ඇතුලේ. මම ඊගාට මෙතන දාලා තියෙනවා $sign related rs database search එකක් තමයි දාලා තියෙන්නේ database එකට. product where category cat id product data category cat id කියලා මම මෙතන දාලා තියෙනවා. මම මෙතන limit කරලා තියෙනවා 5කට. ඊගාට මම මෙතනින් model එක දාලා තියෙනවා PHP script එකක් ඇතුළේ echo කරලා තියෙනවා product data එකට. ඊගොල්ලෝ මම brand එකත් මෙතන දාලා තියෙනවා. මම brand එකත් මෙතන echo කරලා තියෙනවා PHP script එකක් ඇතුළේ product data එකට. ඊගොල්ලෝ මම මෙතන description එක දාගෙන තියෙනවා. description එකත් PHP script එකක් ඇතුළේ echo කරලා තියෙනවා product data එකේ description කියලා. සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඊගා වීඩියෝ එකෙන් හමු වෙමු.